හයි කොහොමද ඔන්න ඔයාලට මම අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩාක් අය තියෙන ගැටලුවක් තමයි කොණ්ඩේට කල් එකක් දැම්මට පස්සේ කල් ඉක්මනට ඔෆ් වෙනවා, එහෙම නැත්නම් කොණ්ඩේ ෆ්‍රීසි වෙනවා, කොණ්ඩේ ඩැමේජ් වෙනවා කියන එක. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලමු මොනවද මේ දේවල් වල තියෙන සොලියුෂන්ස් කියලා. මෙතනදී ඔයා මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයා සැලොන් එකට ගිහලා hair එක කලර් කරගෙන වොෂ් කරගෙන ගෙදර ආවට පස්සේ නැවත පැය 48ක් වෙනකන් කිසිම අවස්ථාවක ඔයාගේ කොණ්ඩේ නැවත වොෂ් කරන්න එපා. මේකට හේතුව තමයි අපි පර්මනන්ට් hair color එකක් කරන්නේ. අපේ hair එකේ cuticle open කරලා color molecules hair එක ඇතුළට දානවා. ඊට පස්සේ අපි cuticle වැහෙන්න conditioner දැම්මට 100%ක්ම අපේ cuticle වැහෙන්නේ නැහැ. ඉතින් මේ අතරතුර ඔයා කොණ්ඩේ නැවත wash කරොත් hair එකේ තියෙන color molecules hair එකෙන් එළියට ඇවිල්ලා අපේ hair එකේ තියෙන color එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා තමයි කියන්නේ පැය 48ක් යනකම් ඔයාගේ කොණ්ඩේ වොෂ් කරන්න එපා කියන එක. නෙමෙයි අපේ hair color එකට, hair එකේ moisture එකට, hair එකේ damage එකට, frizzy එකට මේ හැම දෙයකම අපි තෝරගන්නේ shampoo එක බලපානවා. ඉතින් ඒක නිසා අපි shampoo conditioner තෝරගද්දී sodium sulfate free shampoo එකක් තෝරගන්න එක අනිවාර්ය කාරණාවක්. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ කොණ්ඩේ color එකට, frizzy එකට, damage එකට, moisture එකට මේ හැම දෙයකම අපි තෝරගන්න shampoo එක බලපානවා. ඒක නිසා ඔයා shampoo එකක් තෝරගද්දී sodium sulfate free shampoo එකක් තෝරගන්න එක අනිවාර්ය කාරණාවක් හැටියට මතක තියාගන්න. වෙද්දි මාකට් එකේ තියෙනවා color protect shampoo conditioner දෙකම ingredients බලලා sodium sulfate free ද කියලා බලලා අපිට පුළුවන් color protect shampoo එකක් තෝරගන්න. ඒ වගේම තමයි blonde hair color එකක් කරපු කෙනෙක් නම් whitish පැත්තට බල light hair color එකක් කරපු කෙනෙක් නම් කිසිම වෙලාවක normal shampoo පාවිච්චි කරන්න එපා. මොකද එහෙම වුණොත් වෙන ආගේ hair color එකට yellow පැත්තට බර වෙනවා වැඩි. ඉතින් එහෙම අයට තියෙනවා මාකට් එකේ ගන්න blue shampoo, purple shampoo කියලා shampoo වර්ග. ඉතින් blue shampoo එකට පුළුවන් ඔයාගේ hair color එකේ තියෙන blonde hair එක එහෙමත් නැත්නම් whitish පැත්තට බර light hair color එක ඒ විදිහටම ලස්සනට තියාගන්න. blue tint එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ hair color එක ලස්සනට තියෙනවා. ඉතින් ඔයා ලොකු ගාණක් දීලා hair color එකක් කරගත්ත කියන්නේ ඒක maintain කරගන්න එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔයාටම තමයි. ඒ වගේම තමයි ගොඩාක් අය අහන දෙයක් තමයි oil treatment කරාට කමක් නැද්ද? hair එකට oils දැම්මට කමක් නැද්ද කියන එක. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. හැබැයි ඔයා blonde hair color එකක්, lightish පැත්තට බර hair color එකක් කරපු කෙනෙක් නම් hair oils තෝරගදී අනිවාර්යයෙන්ම light hair oil එකක් තෝරගන්න ඕනේ. light hair oil කියන්නේ සමහර hair oils තියෙනවා ගොඩක් ලොකු green color එකක් තියෙනවා, brown color එකක් තියෙනවා. ඉතින් ඒ වගේ hair oil පාවිච්චි කරන්න එපා. මොකද ඔයාගේ blonde hair එකට ඔයාගේ light hair එකට වඩා ඒකෙන් dark ගතියක්, brown color එකක් එන්න බලන්න ඉඩකඩ වැඩි. ඒ නිසා සාමාන්‍ය පොල් තෙල් වලට අනිවාර්යයෙන්ම E vitamin දාලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකෙන් හොඳ result එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ oils පාවිච්චි කරන්න බලන්න. ගොඩ තද පාට hair oils පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි oil treatment කරද්දී hair oil එක ලොකුවට රත් කරලා ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට රත් කරලා ගත්තා නම් හොඳටම ඇති. treatment විතරක් නෙමෙයි අපිට පුළුවන් අපේ කොණ්ඩේ hydration එක වැඩි කරගන්න deep conditioner treatment කරන්න පුළුවන්, hair spa treatment කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් අපේ කොණ්ඩේ hydration එක වැඩි වෙලා කොණ්ඩේ frizzy ගතිය, damage ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේවල් ගැන අවධානය යොමු කරන්න. තමයි ඔයා pool බහිනවා නම් එහෙමත් නැත්නම් මූදේ නාන්න කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම shower cap එකක් use කරන්න. විශේෂයෙන්ම blonde hair colors එහෙමත් නැත්නම් light hair color use කරපු කෙනෙක්ට නම් මේක අනිවාර්ය දෙයක්. මොකද chlorine වලට ලුණු වතුරට පොඩ්ඩක් hair color එක green පැත්තට බර වෙනවා වැඩි. ඉතින් ඒ විදිහට මේ වෙද්දිම කාගේ කොණ්ඩේ green color පැත්තට බර වෙලා වැඩි නම් ඔයාලට පුළුවන් pink shampoo පාවිච්චි කරන්න. pink shampoo තියෙනවා market එකේ ගන්න. ඉතින් මේ pink color එකට green color එක neutral කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා pink shampoo පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් සමහර hair colors bleach කරන්න නැතුව දාන්න. ඉතින් ඔයා salon එකකට යනවා නම් ඔයා hair color එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පුළුවන් තරම් බලන්න ඒක bleach නොකර වගේ hair එකකට කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම සමහර hair colors පුළුවන් bleach කරන්න නැතුව අපිට ඒ වගේ level එකකට ඒ කියන්නේ තරමක් හරි ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන ඔයාලා ස්ටඩි කරන්න. එහෙමත් නැත්නම් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන විස්තර අහලා බලලා hair color එකක් දාගන්න. ඉතින් මම හිතනවා ඊට පස්සේ ඔයා hair color එකක් දාන්න ඉන්න කෙනෙක් නම් hair color එකක් දාපු කෙනෙක් නම් මෙන්න මේ දේවලුත් මතක ඇතුව. ඉතින් ඊට පස්සේ ඔයාගේ hair color එක එහෙමත් නැත්නම් දාන hair color එක ලස්සනට maintain කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තවත් දවසක අපි මෙන්න මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.